අපි දැවිල්ලෙන්නේ මේ වවුනියාවේ ඉච්ඡන්කුළුම කියන ප්‍රදේශයට. අද මේ අපි කරන්න හදන ව්‍යාපෘතිය අපි දන්න හොඳට දන්න කැන්ඩියන් හෝම් ගාඩන් වගේ අපේ ලංකාවේ එක ඇග්‍රෝ ඉකොලොජිකල් සෝන්ස් තියෙනවා. ඒ තියෙනවා වගේ මේ උතුරු පළාතේ තියෙන බියලි කලාපයට ගැලපෙන ගෙවතු වගා ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න තමයි අපි මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ, මේ නෝත් ස්ටාර් කියන ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතිය අපි බලාපොරොත්තු වෙනවා උතුරේ ඉන්න සියලුම දෙනාට මොඩල් එකක් ඉදිරිපත් කරන්න තමන්ගේ නිවසේ ඉඳගෙනම ගෙදර ඉඳගෙනම වාණිජමය වශයෙන් තමන්ගේ වගාව කරගෙන යන්න පුළුවන් විදිහක්. ඉතින් මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා තමන්ගේ පොල් අස්වැන්න වැඩි කරගෙන ඒ අතරතුරට අනිත් පළතුරු, ස්පයිසස්, බුලත්, ගම්මිරිස් වගේ දේවල් ඉන්ටර්ක්‍රොප් කරලා ඊට අමතරව ක්ලයිමේට් ස්මාර්ට් වෙජිටබල් වගාවක් කියන්නේ එළවලු වගාවක් හඳුන්වලා දෙන්න. මේ හරහා මේ බියලි කලාපේ වවන්න පුළුවන් දේවල් තෝරගෙන බියලි කලාපේ ඉන්න හැමෝටම මේ පොල් ආශ්‍රිත ගෙවතු වගා තියෙන හැමෝටම තමන්ට වාණිජමය වශයෙන් වැඩි ආදායමක් ලබා ගන්න ව්‍යාපෘතියක් කරන්න තමයි අපි මේ නෝත් ස්ටාර් කියන ව්‍යාපෘතිය මේ වවුනියාවේ ඉච්ඡන්කුළුම ප්‍රදේශයේ ඉඳලා ආරම්භ කරලා තියෙන මේ ආරම්භක වැඩපිළිවෙලේ වැඩ කොටසේ වැඩ අවසන් වෙලා තියෙන්නේ. අපි ඉදිරියේදී තව වැඩපිළිවෙල ගැන විස්තර කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආරාධනා කරනවා මේ ව්‍යාපෘතිය ගැන තවදුරටත් දැනගෙන මේ උතුරු පළාතේ මෙසේ වාණිජමය වගාවක් මේ ගොවියන්ට මේ ගෘහස්ත වින් පිරිසට ඇති කර ගන්නට අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම දැන් මේ මුළු රටම පොල් වගාව සම්බන්ධයෙන් වෙන කතා වෙන වෙලාවක් තමයි. මොකද අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපේ පොල් වල ප්‍රොඩක්ෂන් එක, කියන්නේ නිෂ්පාදන ධාරිතාව අපි කොහොමද වැඩ කරන්න කියලා. ඒතර ඒක කරන්න තියෙන ප්‍රධානම එක තමයි අපි කියනවා ඇවරේජ් නට් කවුන්ට් එක කියලා. ඒ කියන්නේ ගහකින් එක පොල් මුරයකදී ලබා සහ එහෙම නැත්නම් වර්ෂයකදී ලබාගත හැකි පොල් ප්‍රමාණය වැඩි කරන්න කොහොමද කියන එක තමයි අපි ඇත්තටම රටක් විදිහට මේ වෙලාවේ හිතන්නේ. ඒතර ඒක කරන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි මේ ගෙවතු ආශ්‍රිතව තියෙන පොල් වගාවල් සංවර්ධනය කිරීම සහ ඒකෙන් එතකොට ඒවයි ඵලදායීතාවය වැඩි කරාම අපිට ගන්න පුළුවන් පොල් නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ උතුරු පළාතේ ඇත්තටම අපි දැන් හඳුන්වලා තියෙනවා second alternative coconut triangle කියලා. ඒ කියන්නේ දෙවනි විකල්පත් නෙවෙයි දෙවනි මේ පොල් මේ ත්‍රිකෝණය කියලා. එතකොට දැන් අපි මේ කරන ව්‍යාපෘතිය ඇතුලේ අපි බලන්නේ මේ කොහොමද moisture conservation එහෙම නැත්නම් තෙතමන සංරක්ෂණය හරහා පොල් වල ඵලදායීතාවය වැඩි කරන්න කියලා. මොකද ඇත්තටම ප්‍රධානම හේතුව තමයි ලංකාවේ පොල් නිෂ්පාදනය අඩු වෙන්න තෙතමන ප්‍රමාණය පොළවේ තෙතමන සංරක්ෂණය වෙන්නේ නැති එක. යහපත් ප්‍රශස්ත තෙතමන තත්ත්වයක් තියෙනවා නම් පොල් වගාවේ අනිවාර්යෙන් අස්සන්න වැඩි වෙනවා. එතකොට අපි මේ ව්‍යාපෘතිය හරහා කරන්නේ මේ ගොවි මහතුරුන්ට කොහොමද තෙතමන සංරක්ෂණය කරන විදි. ඒ කියන්නේ ඒක පොල් එලි දාලා වෙන්න පුළුවන්. ඒක නැත්නම් ඒ වටේ පොහොර කවය සංවර්ධනය කරලා ඒකට වෙනත් අවශ්‍ය වෙනත් භෝග වර්ග අඳුනලා තියලා බුලත් ගම්මිරිස් වගේ එහෙම කරලා ඒ වගේ විවිධ ක්‍රම ඔස්සේ අපි බලනවා ගොවි මහතුරු දීර්ඝමත් කරන්න moisture conservation සහ මේ ඒකක ඉඩක තියෙන මේ පොල් අතර අනිත් එක දේ තමයි හොඳටම අතුරු භෝග වගා කරන්න පුළුවන්. බුලත් කහ ගම්මිරිස් කෙසෙල් පැපොල් ඒ වගේ දේවල් වගා කරන්න පුළුවන්. ඒ සියලුම දේවල් හඳුන්වලා දීලා ඒ වගේ කින් කරන්න පුළුවන් ඵලදායීතාවය වැඩි කළා සහ ගොවියන් මහතුරුන්ගේ ආර්ථික මට්ටම වගා කරන වැඩි කරන එක තමයි මේ ව්‍යාපෘතිය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේකේට වල තියෙන තක්කාලි, බෝංජි, රාබු, මාළමිරිස්. ඒතල තියෙන දැන් මේක ඇදුවට අපිට ටිකක් සන්තෝසයි. බේත් නැහැ, පණු වෙන්නේ නැහැ. වැඩ ටිකක් ලේසි. ඉතින් උඩින් වතුර එනවා, යටින් වතුර එනවා, ටිකයි වතුර පාවිච්චි කරන්න මේක. වැඩි වතුර බිම බඳින්න ඉස්සර අපි බිම පාත්ති වලට වතුර බඳින්න. දැන් මේකට වතුර බඳින්න ඕනේ නැහැ. උඩින් ටිකක් එනවා, යන්තම් ඇති. විනාඩි 10ක් විතර දැම්මම නම් ඇති මේකට වතුර. ඒකට වැඩේ ලේසි. ඉස්සර වෙලා ටිකක් ඉස්සරම අමාරුයි තමයි වදා ගන්නකම්. වදාගත්තා නම් ආයේ ලේසි වැඩේ. උදුරු ගන්න වැඩයි නෑ. කොටන බෙදෙන වැඩක් නෑ නේ. ඉතින් අතින් ගලවලා බලාගෙන ඉන්න එකයි. දවසකට පැය භාගයක් විතර බැලුවා නම් හරි.